මිත්‍රවරුනි, ඔයාලට මතකද අපි උද්දච්ච ඇමතියා දනහිස්සට දැවැන්ත චෝදනාවක් කළා දැන් මාස 6-7කට කලින්. මිනිහා ඉන්දියාවේ සමුළුවකට යද්දි ව්‍යාපාරිකයෙක්ගෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් ගියා කියලා කියන කතාව. ඔයාලට මතකනේ? ඕක දැකපු දනහිස්ස භූමි තෙල් ගෑවුණු ගැරන්ඩියෙක් වගේ කලබල වුණා. අපි කිව්ව ඔය ක්‍රෙඩිට් කාඩ් කතාව දේශපාලන වේදිකාවේ කිව්ව විමල් වීරවංශටයි නිරෝෂන් පාදුක්කටයි නඩු දානවා කියලා පරසක්වල ගහලා කිව්වා. ආණ්ඩුවට කඩ යන සට්ටමිරාල්ලා සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටියා. වීරවංශට නඩු දාලා දනහිස්සයා ලොකු වන්දියක් ගනී කියලා. දැන් නම් වෙලා තියෙන දේ ඇහුවොත් ජෙපි වොෂින්ටන්ලට ඇඳුමේ මල පහ වෙන තත්ත්වයක් තියෙන මිත්‍රවරුනි. අද කතාවට යන්න කලින් හැමදාම වගේ අපි ඔයාලට ආරාධනා කරන්න කැමති අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, ඒ වගේම අපගේ වීඩියෝස් ඔබගේ යහළුවන් අතර ෂෙයා කරගන්න කියලා. මිත්‍රවරුනි, ඔය ක්‍රෙඩිට් කාඩ් නිවුස් එක හින්දා දනහිස්සට පැලවත්තේ ලොක්කට උත්තර බදින්නත් වුණා. ඒකෙන් බේරෙන්න මිනිහා මොකද කළේ? ඩාර්ක් රූම් එකට මිනිහාගේ නමින්ම රිපෝට් ගහලා අපේ channel එක බ්ලොක් කළා. ඔය කොයි අප්පුහාමිගෙත් වැඩ ඔහොම තමා මිත්‍රවරුනි. අපි අද කියන්න යන්නේ දනහිස්සට ඔය ක්‍රෙඩිට් කාඩ් එක දුන්න සිදුවීමේ වර්තමාන ප්‍රතිඵලය. අපි කෙටියෙන් කියන්නම් කාඩ් එකේ කතාව. ඕක දනහිස්සට ගෙනත් දුන්නේ සජබේ කුරුණෑගල මන්ත්‍රී අලවතුගොඩ. එයාගේ බෑනගේ තමා බෙහෙත් ෆැක්ටරි එක. අර මාල් දිසානායක කියන හාදයා. එයාගේ තමා යාඩෙන් කියන බෙහෙත් පිටරටින් ගෙන්වන සහ ලංකාවේ නිෂ්පාදනය කරන අධිකාරය තියෙන්නේ. මාලිමා ආණ්ඩුව ආපු වෙලාවේ මැති ඇමතියෝ වැළපුණා නේද? රුපියල් 300 බෙහෙත 65,000කට ගෙනල්ලා මිනිස්සුන්ව ගසා කනවා කියලා. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතියා පාර්ලිමේන්තුවේ ඇඬුවත් එක්ක. ඔයාලා හිතන්නේ දැන් එක නතර වෙලා කියලාද? නෑ මිත්‍රවරුනි. තවමත් රුපියල් 300 බෙහෙත ගෙනෙන්නේ 65,000ටම තමයි. මාලිමා ආණ්ඩුවෙනුත් එයා ඒ ලාභය තියාගෙන බිස්නස් එක අගේට කරගෙන යනවා. එයාගේ අනිත් මස්සිනත් සජබේ. ඒ තමා ගම්පා දොස්තර මන්ත්‍රී ජයවර්ධන. මිත්‍රවරුනි, අපි දැන් අද කතාවේ වැදගත්ම තැනට එමු. 2021-22 කාල සීමාවේදී රාජ්‍ය ඖෂධ සංස්ථාව හා ආසියානු සංවර්ධන බැංකු යෝජනා ක්‍රමය යටතේ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලියගේ කාලේ සෙෆිරොක්සින් කියන ප්‍රතිජීවක බෙහෙත ඩොලර් 720ක වටිනාකමට තියෙද්දී ඩොලර් 770කට ගෙනල්ලා රටට පාඩු කළා කියලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් දාලා තිබුණා. සති 3කට කලින් අපිට දැනගන්න ලැබුණා ඔය ලිපිගොනුව අල්ලස් එකෙන් ඉක්මනින් පරීක්ෂණ සඳහා ගත යුතු එකක් බවට සලකුණු කරලා උඩට අරන් තියෙන බව. අපි ඉතින් පුදුම වුණා මිත්‍රවරුනි. දැන් දනහිස්සට ක්‍රෙඩිට් කාඩ් දෙන ඕන වෙලාවක අත උස්සන්න ලෑස්ති විපක්ෂයේ මන්ත්‍රීලා 3 දෙනෙක් ඉන්න පවුලකට රංග දිසානායක ඕම කරදර කරයිද කියලා කියන්න සන්තෝසයි මිත්‍රවරුනි. ආපහු අර ෆයිල් එක යටට ගිහින් ඔයාලා හිතන්නේ ඒක යට ගියේ දනහිස්සගේ ඉල්ලීමකටද? එහෙමත් නැත්නම් ඔය බෙහෙත් ගෙනාපු සත්ගුණවත් ව්‍යාපාරිකයාගේ ඩොලර් ගනුදෙනුකටද කියලාද? එහෙමත් නැත්නම් දිසානායකගේ පුතාට ඕක කරන් යන්න දෙන්න කියලා වෙන තැනකින් ආපු ඉල්ලීමකටද? කොහොම හරි කමක් නැහැ. වැඩි මිලට බෙහෙත් ගෙනත් අල්ලස් එකේ තියෙන ෆයිල් එක එළියට එන්නෙත් නැහැ. ඔයාලට හෙටත් පුළුවන් 300 බෙහෙත 65,000ට ගෙන පාවිච්චි කරන්න. දිත්වා කුණාටුව ආපු වෙලාවේ ඔයාලට මතකද? ඔය හාදුවේ ටික ඇවිල්ලා ලොකු චෙක් එකක් අරන් ජනාධිපති ලේකම්ට දෙනකොට අපි කිව්වා ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා. ඔය දිසානායක කියන හාදයාගේ තාත්තා තමා මෛත්‍රී ජනාධිපතිගේ ලේකම් කෙනෙක් වෙලා ඉඳලා
පගාවක් අරගෙන ටාජ් එකේ කාපාක් එකේ සල්ලි ගණන් කරනකට අහුවෙලා දැන් හිරේ ඉන්න දිසානායක කියන කෙනා. පුතා නම් හැබැයි ඊට වඩා ස්මාර්ට්. ක්‍රෙඩිට් කාඩ් විතරක් නෙමෙයි පිටරට එකවුන්ස් වලින්ම තමා සල්ලි එහා මෙහා යවන්නේ. මෙව්ව ගැන කතා කරන්න කවුරුත් ඇත්තෙත් නැහැ. මොකද සමහර ජර්නලිස්ලට අමාරි හෝටලේ නිතර පාටි දෙන හින්දා. තැන්ක් යූ රංග. ෆයිල් එක යට ගහලා ධනහිස්සට උදව්වක් කළාට.